පළවෙනි එක අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ සරල රේඛාවක් මත බද්ධ කෝණ පිහිටලා තියෙනවා නම් ඒ බද්ධ කෝණ එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. කීයක් වුණත් කමන්නේ ඒ කෝණ හැම එකේම එකතුව අංශක 180යි කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ වගේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් මෙන්න මේ රූප සටහනට අනුව අපිට කියන්න පුළුවන් A ධන B සමානයි අංශක 180යි කියලා. ඔන්න පළවෙනි ප්‍රමේය. ඊළඟ එක. මෙතන තියෙනවා ත්‍රිකෝණයක්. අපි මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් අපිට කියන්න පුළුවන් ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. ඒ කියන්නේ අපි ත්‍රිකෝණයක් ගත්තම කෝණ තුනක් තියෙනවා. අනේ කෝණ තුනේ එකතුව අංශක 180යි කියලා හොයාගෙන තියෙනවා. එහෙනම් අපිට මේ රූප සටහනට අනුව කියන්න පුළුවන් A ධන B ධන C සමානයි අංශක 180යි කියලා. එහෙනම් ඒ ප්‍රමේයත් හරි. ඊළඟට අපි බලමු මේ ත්‍රිකෝණය. ඔයාලට පේනවා මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ පල්ලෙහා තියෙන පාදය පොඩ්ඩක් දික් කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ ත්‍රිකෝණේ එළියෙන් මෙන්න මේ විදියට කෝණයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි යන්නේ ඒ කෝණයට කියනවා මේ ත්‍රිකෝණේ පාදය දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණය කියලා. ඉතින් අපිට ප්‍රමේයක් තියෙනවා මෙන්න මේ බාහිර කෝණය එම ත්‍රිකෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන ළඟම ඉන්න කෝණය නෙමෙයි එයාට සම්මුඛව ඉන්න දෙන්න. ඒ කියන්නේ මෙන්න මේ x ට සම්මුඛව ඉන්න දෙන්නගේ එකතුවට සමාන වෙනවලු. එහෙනම් මෙන්න මේ රූපෙට අනුව A ධන B සමාන වෙනවලු x ට. හරිද? එහෙනම් ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් ඒ ප්‍රමේයත් හරි. අපි බලමු මෙන්න මේ වෘත්ත දෙක සලකුණු. පළවෙනි වෘත්තය ගත්තම අපිට තියෙනවා මෙන්න මෙතන කේන්ද්‍රය කියලා තියෙනවා. ඒ කියන්නේ වෘත්තයේ හරිමැද තියෙන ලක්ෂයට කියනවා අපි කේන්ද්‍රය කියලා. ඊට පස්සේ මෙන්න මේ වටේ දිග මෙන්න මේ වෘත්තයේ මෙන්න මේ වටේ දිගට අපි කියනවා පරිධිය කියලා. ඊළඟට අපි මෙන්න මේ වෘත්තයේ පරිධියේ කැමැති ලක්ෂ දෙකක ඉඳන් කේන්ද්‍රයට මෙන්න මේ වගේ ඉරි දෙකක් ගහමු. ඊට පස්සේ පරිධියට මේ වගේ ඉරි දෙකක් ගහමු. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන කෝණයයි මෙතන කේන්ද්‍රයේ ගාව කෝණයකුයි හැදෙනවා. ඒකට අපි කියනවා මෙන්න මේ ලක්ෂ දෙකේ ඉඳන් පරිධියට ඇඳපු කෝණයයි මෙන්න මේ කේන්ද්‍රයට ඇඳපු කෝණයයි කියලා අපි කියනවා. එතකොට අපි ප්‍රමේයක් ඉගෙන ගන්නවා මෙන්න මේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. ආපාතනය කියන්නේ ඒකට යන කෝණය. මෙන්න මේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය මෙන්න මේ පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්ලු. ඒ කියන්නේ මෙන්න මේ පරිධිය ගාව ඉන්න කෝණය A නම් මේ කේන්ද්‍රය ගාව ඉන්න කෝණය 2A වෙනවලු. ඒ කියන්නේ මෙයා අංශක 30ක් නම් මෙයා අංශක 60ක් වෙනවා. ඒ වගේ දෙගුණයක් වෙන එක තමයි වෙන්නේ. ඔන්න එහෙනම් ඒ ප්‍රමේයත් ඉගෙන ගත්තා. ඊළඟ වෘත්තය බලන්න. මේක බැලුවම මේකේ මෙන්න මේ පරිධියේ මේ ලක්ෂ දෙකේ ඉඳන් මෙතනට කෝණයක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ පරිධියට කෝණයක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ ඒ ලක්ෂ දෙකේම ඉඳන් තව පරිධියට කෝණයක් ඇඳලා තියෙනවා. එතකොට අපි ඇඳේ එකම ලක්ෂ දෙකේ ඉඳන් තමයි කෝණ දෙකක් ඇඳේ පරිධියට. එහෙනම් අපි ප්‍රමේයක් ඉගෙන ගන්නවා එකම ලක්ෂ දෙකේ ඉඳන් ඇඳපු හින්දා මෙන්න මේ කෝණ දෙක මේකට කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ තිබ්බොත් අපි කියනවා ඒ කෝණ දෙක සමානයි කියලා. ඒ කියන්නේ මෙයා A නම් මෙයාත් A, මෙයා x නම් මෙයාත් x. අන්න ඒ විදිහට තමයි මේ ප්‍රමේය කතා කරන්නේ. හරි. ඊළඟට මෙන්න මේක. මේකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. චතුරස්‍රයක් වෙන්න නම් මොකද්ද තියෙන්න ඕන ලක්ෂණය? පාද හතරක් තියෙන්න ඕනේ, කෝණ හතරක් තියෙන්න ඕනේ. ඕක තමයි අපි චතුරස්‍රයක් කියලා කියන්නේ. අපි ඉගෙන ගන්නවා මෙන්න මේ චතුරස්‍රයක මෙන්න මේ අභ්‍යන්තර කෝණ හතරේ එකතුව. ඒ කියන්නේ මේ රූප සටහනේ විදියට A ධන B ධන C ධන D සමාන වෙනවලු මොකටද? අංශක 360ට. අංශක 360ට. එහෙනම් මේක තවත් ප්‍රමේයක්. ඊළඟට අපි බලමු මෙන්න මේ දේ. ඔයාලට පේනවා මෙතන සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මේකයි මේකයි. එහෙනම් මේ සමාන්තර දෙක හරහට අපි මෙන්න මේ වගේ රේඛාවක් නිර්මාණය කරලා තියෙනවා. අපි එන්න එහෙම සමාන්තර රේඛා දෙකක් යාවින් අඳින රේඛාවට අපි කියනවා තීර්යක් රේඛාවක් කියලා. එහෙනම් මෙන්න මේ විදිහට සමාන්තර රේඛා දෙකක් මැදින් තීර්යක් රේඛාවක් ඇඳම ඔයාලට පේනවා මෙන්න මෙතන මේ විදිහට බැලුවොත් මේ මම මේ ඇඟිල්ල යවන විදිහට බැලුවොත් ඔයාලට පේනවා Z හැඩති කෝණයක් පේනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. හරිද? මෙන්න මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණය. එතකොට Z හැඩය තියෙනවා නම් සමාන්තර රේඛා දෙකක් අතර අපි ඒකට කියනවා ඒකාන්තර කෝණයක් කියලා. එතකොට අපි ප්‍රමේයක් ඉගෙන ගන්නවා මෙන්න මේ ඒකාන්තර කෝණ දෙක සමානයි කියලා. ඒ කියන්නේ මෙතන Z ඇතුලේ ඉන්න කෝණ දෙක මෙයා x නම් මෙයා x බවට පත් වෙනවා කියලා ඉගෙන ගන්නවා. ඔන්න එහෙනම් ඒ ප්‍රමේයත් හරි. ඊළඟ එක.
අපි මේ සමාන්තර රේඛා දෙකේම F අකුර දැක්කොත් ඒ කියන්නේ මෙන්න මේ මං ඇඟිල්ල යනවා මේ මෙන්න මෙහෙම මෙන්න මේ ටික. ඔන්න ඔහොම යවුවම මෙතන F එක ඇතුලේ ඉන්න කෝණයයි මෙන්න මෙතන F එක ඇතුලේ ඉන්න කෝණය දෙකයි මොකද වෙනවා කියන්නේ? ඒකත් සමාන වෙනවලු. එහෙනම් F හැඩයට සමාන වෙනවා නම් සමාන්තර රේඛා දෙකක් අතර ඒකට අපි කියනවා අනුරූප කෝණ කියලා. F හැඩය නම් අනුරූප කෝණ. ඔන්න එහෙනම් ඒකත් හරි.